අපි හරි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. 3. කාර්ය ප්‍රමාණයේ ඒකකය කුමක්ද? කාර්ය ප්‍රමාණයේ ඒකකය කුමක්ද කියලා අපෙන් අහලා තියෙනවා. හරි. කාර්යය කියලා කියන්නේ එන් අහන්නේ තුන්වෙනි ප්‍රශ්නේ කාර්ය ඒකකය. කාර්යය කියලා කියන්නේ බලය වැඩි කිරීම දුර. බලය වැඩි කිරීම දුර. එහෙම නැත්නම් ගමන් වෙච්ච හරි චලනය වෙච්ච හරි දුර. බලය kgms ඍණ 2 දුර මීටර. කාර්ය එහෙම නැත්නම් ශක්තියේ ඒකක විදිහට එනවා kgm වර්ගය s ඍණ 2 වර්ගය. ඔන්න ඕක තමයි එන්නේ. හරි. ඔන්න ඕක තමයි එන්නේ. හරි. එතකොට උත්තරේ වෙන්නේ කීයද බලන්න. උත්තරේ වෙන්නේ 4. උත්තරේ වෙන්නේ 4. තව මෙන්න මේ කාර්ය මෙහෙම ගන්න පුළුවන්. මේක නිකන් මේ ප්‍රශ්නෙට පොඩ්ඩක් එළියට ගියත් එකක් හොඳේ. බලය කියන එක නිව්ටන් වලින් කියත හැකියි. දුර මීටරනේ. නිව්ටන් මීටර. එහෙම නැත්නම් ජූල් කියලා කියත හැකියි. ශක්තිය කියන්නේ ජූල් කියන්නේ. එහෙමත් කියත හැකියි. ඒක අපිට වෙන ප්‍රශ්න ලැබුවොත් මතක තියාගන්න. හරි.